හරි මේ වීඩියෝ එකෙන් කතා කරගෙන යන්නේ 2017 ඒරෝ පේපර් එකේ 8 වෙනි MCQ ගැන. එතකොට මේ MCQ එක තියෙන්නේ ධාරා විද්‍යුතය පාඩමේ ඉන්න සමග ප්‍රතිරෝධය කියන කොටස යටතේ තමයි ඉන්නේ. එතකොට අපි දන්නවා ඒරෝ පේපර් එකේ හැමදාම එක MCQ එකක් වෙන කොටසක් තමයි මේ සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ. එතකොට අපි මුලින්ම බලමු සමග ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා. සමග ප්‍රතිරෝධය කියන්නේ අපිට දීලා තියෙන මොනවා හරි ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තට පස්සේ ඒ ප්‍රතිරෝධ පද්ධතිය වෙනුවට දාන්න පුළුවන් එක ප්‍රතිරෝධයක් සෙවීම තමයි සමග ප්‍රතිරෝධය හොයනවා කියලා කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපිට තියෙනවා නම් ප්‍රතිරෝධ දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඒ ප්‍රතිරෝධ සෙට් එකෙන් කරන කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යයම කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයකට තමයි සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි අපි දැන් බලමු මේ ගානේ උත්තරේ හොයන්නේ කොහොමද කියලා. ඒකට දැන් අපි මේ ගානේ අහලා තියෙන්නේ මෙන්න මේ අපිට දීලා තියෙන කෝෂය නැත්නම් බැටරියෙන් පරිපතේට ඇද ගන්නා ධාරාව හොයන්න කියලා. එතකොට අපි දන්නවා විභවයක් සහ විභවාන්තරයක් සහ ප්‍රතිරෝධය දන්න වෙලාවට නැත්නම් ප්‍රතිරෝධය දීලා තියෙන වෙලාවට ධාරාව හොයන්න අපිට තියෙනවා සමීකරණයක්. මොකද්ද? V = IR කියන සමීකරණය. එතකොට මේකේ අපිට දීලා තියෙනවා විභවය කොච්චරද කියලා. V කියලා දීලා තියෙනවා. I තමයි හොයන්න කියලා තියෙන්නේ. I තමයි හොයන්න කියලා තියෙන්නේ. R ගියගේ අපිට දීලා තියෙන්නේ මේක තනි ප්‍රතිරෝධයක අගය. තනි ප්‍රතිරෝධ මේ සර්ව සමාන ප්‍රතිරෝධ සෙට් එකක් තියෙනවා. එතන මේ එක ප්‍රතිරෝධයක අගය R කියලා දීලා තියෙනවා. අපිට එතකොට මෙතෙන් ආදේශ කරන්න ඕන මේ ප්‍රතිරෝධ සෙට් එකේම සමගය. එහෙම නැත්නම් මේ ප්‍රතිරෝධ සෙට් එකෙන්ම වෙන තනි කාර්ය කරන්න පුළුවන් ප්‍රතිරෝධයේ අගය. හරි. එතකොට අපි දන්නවා කෝෂයක් නැත්නම් බැටරියක් ගත්තම මේ බැටරියක තියෙනවා අග්‍ර දෙකක්. ධනාග්‍රය සහ ඍණාග්‍රය. ධනාග්‍රය අග්‍රය සහ ඍණාග්‍රය දිනවා අපි දන්නවා ධනාග්‍රයෙන් තමයි ධාරාව එළියට යන්නේ. ධනාග්‍රයෙන් එළියට යන ධාරාව ආයේ ඍණාග්‍රයෙන් ඇතුල් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ධාරාවක් ගලන්නේ ධනාග්‍රය සිට ඍණාග්‍රය දක්වා. එතකොට මේ ගානේ හොඳට බලන්න අපි දන්නවා ධාරාවක් ගලන්නේ ධනාග්‍රය සිට ඍණාග්‍රය දක්වා. එහෙම නැත්නම් විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට. ඒතර විභවය වැඩි මෙතන. එහෙනම් අනිවාර්යෙන් මෙතන මේ තියෙන ප්‍රතිරෝධයේ මෙන්න මෙතෙන්ට වඩා විභවය අඩු වෙන්න ඕනේ. මොකද හේතුව ධාරාවක් ගලන්නේ විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට. එහෙම නැත්නම් අපි ඒක දන්නවා V = IR ගෙන් උනත් අපිට කියන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිරෝධයට තියෙනවා R කියලා අගයක් සහ ඒ ප්‍රතිරෝධය හරහා I ධාරාවක් ගන්නවා. එහෙනම් මේ ප්‍රතිරෝධයේ දෙකලවර තියෙන්න ඕන V කියලා විභවාන්තරයක්. එහෙම විභවාන්තරයක් තියෙන්න නම් මෙතෙන්ට වඩා V ප්‍රමාණයකින් මෙතන විභවය අඩු වෙන්න ඕන. එතකොට ඒ විදිහට මේ ප්‍රතිරෝධය මෙතනට වඩා විභවය අඩුයි. එතන මේ ප්‍රතිරෝධයෙන් මෙතෙන්ට වඩා විභවය අඩුයි. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. ඊළඟට අපිට තියෙන්නේ නිකම්ම සන්නායකයක්, කම්බියක්. එතකොට සන්නායකයකින් විභව ගැස්මක් ඇති වෙන්නේ නැහැ. මොකද විභව ගැස්මක් ඇති වෙන්න නම් ඒක ප්‍රතිරෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් කෝෂයක් සම්බන්ධ වෙලා තියෙනවා විභව වෙනස් වෙන්න ඕන. නිකම් සන්නායකයක් තිබ්බට ප්‍රතිරෝධයේ විභවයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන මේ කියන හැම ලක්ෂයකම මොකද වෙන්නේ? විභවය සමානයි. එතන එහෙම හැම ලක්ෂයකම විභවය සමානයි කියන්නේ අපිට මෙන්න මේ අතර ධාරාවක් ගලන්න පුළුවන්ද? මේක හරහා ධාරාවක් ගලන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව මෙන්න මේ ප්‍රතිරෝධ පහේම මේ අග්‍රය සහ මේ අග්‍රයේ විභවය සමානයි. එතකොට මේ ප්‍රතිරෝධ සෙට් එකට විභව අන්තරයක් නැහැ. එතකොට මේ සමීකරණය අනුව V = IR කියන සමීකරණය අනුව V එහෙම නැත්නම් විභව අන්තරයක් නැත්නම් ඒක හරහා ධාරාවක් ගලන්න බෑ. මොකද හේතුව විභව අන්තරයක් නැහැ. විභව අන්තරයක් නැති වෙන්න හේතුව මොකද්ද? මෙන්න මේ ලක්ෂයට එන යම් කිසි විභවය අගයක් තිබ්බොත් ඒ අගයම තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ දිගටම තියෙන එකම අගය. හේතුව මොකද්ද? ප්‍රතිරෝධයක් සම්බන්ධ නැති දිග කම්බියක් තියෙනවා. ඒතර මේ කම්බියේ කිසිම තැනක විභව ගැස්මක් ඇති වෙන්නේ නැහැ. ඒතර මේ දීලා තියෙන ප්‍රතිරෝධ පහ තියෙනවානේ. ඒ පහේ අග්‍ර දෙකේම තියෙන සමාන විභවයක්. සමාන විභවයක් තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒ හරහා ධාරාවක් ගලන්නේ. ධාරාවක් ගලන්නේදී ප්‍රතිරෝධ කියන්නේ
කිසිම කාර්යයක් කරන ප්‍රතිරෝධ නෙමෙයි. එතකොට මේ ප්‍රතිරෝධයෙන් පරිපථයට කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැති ප්‍රතිරෝධ තිබ්බ කියලා වැඩක් නැහැ. මොකද ඒක අර ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ ඒ ප්‍රතිරෝධ වලින් වැඩක් නැහැ. එතකොට මේ ප්‍රතිරෝධ 5 මේ 4 මේ 3 මේ 2 මේ 1 කියන මේ සෙට් පහෙන්ම කිසිම ප්‍රයෝජනයක් මේ පරිපථයට නැහැ. මොකද ඒ වාරා ධාරාව ගලන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තියෙන ප්‍රතිරෝධ තුන තියෙන්නේ. මේ ප්‍රතිරෝධ තුන සහ මේ ප්‍රතිරෝධ තුන. මේ හරහා ධාරාවක් ගන්නවා. ධාරාවක් ගන්නවා කියන්නේ පරිපථයේ ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට අපි මේකේ සමකය හොයන්න කරන්න ඕන මේ ප්‍රතිරෝධ සෙට් පහ තියෙනවානේ. මෙතන 1යි මෙතන 2යි මෙතන 3යි 4යි 5යි කියන්නේ ඒවයි පරිපථයේ සඳහා කිසිම කාර්යයක් ඉටු කරන්නේ නැත්නම් සමකය හොයන්නත් අදාළ නැහැ. මොකද සමකයට ගන්නේ දීලා තියෙන ප්‍රතිරෝධ සෙට් එකෙන් කරන කාර්ය කරන්න පුළුවන් තනි එකක්. එතකොට මේ සෙට් පහෙන්ම කිසිම කාර්යයක් කරන්නේ නැහැ කියන්නේ අපිට ඒක අමතක කරලා දාන්න පුළුවන්. එතකොට අපේ පරිපථයේ තියෙන මෙන්න මේ ප්‍රතිරෝධ 6 විතරයි. එතකොට අපි බලමු මේ ප්‍රතිරෝධ 6න් කොහොමද හොයන්නේ කියලා. එතකොට අපිට මේක ඇඳ ගන්න පුළුවන් ආයේ මේ ප්‍රතිරෝධ 6ත් එක්ක. එතන 1යි 2යි 3යි අපිට දීලා තියෙන කෝෂය තියෙනවා. තව ප්‍රතිරෝධ 3ක් තියෙනවා. මේව සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? එතන මේක B කියලා අපිට දීලා තියෙනවා. එතකොට තමයි අපි දන්නවා ධාරාව ගලන්නේ ධනාග්‍රේ ඉඳන් නැවත ඍණාග්‍රය දක්වා. එතකොට දැන් අපි සිලබස් එකේ අපි ඉගෙන ගන්නවා ප්‍රතිරෝධ පද්ධති වල සමග හොයන්න ආකාර දෙකක්. ප්‍රතිරෝධ සමාන්තරගතව තියෙනවා නම් එක විදියක්, ශ්‍රේණිගතව තියෙනවා නම් එක විදියක්. එතකොට අපි මුලින්ම ශ්‍රේණිගත සමාන්තරගත කියලා අඳුරගන්නේ කොහොමද? ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් කියලා අඳුරගන්නේ කිසියම් ප්‍රතිරෝධ සෙට් එකක් හරහා ගලන්නේ එකම ධාරාව නම් අන්න ඒ ප්‍රතිරෝධ ටික සමාන ශ්‍රේණිගතයි කියලා අපි කියනවා. මොකද්ද ක්‍රමය? ප්‍රතිරෝධ දෙකක් හෝ කිහිපයක් හරහා ගලන්නේ එකම ධාරාව නම් අන්න ඒ ප්‍රතිරෝධ දෙක හෝ තුන හෝ හතර ශ්‍රේණිගතයි. එකම ධාරාව නම් ගලන්නේ. අපි දැන් මෙතන බලමු. මේ ප්‍රතිරෝධය හරහා යන්නේ I ධාරාව. මේක හරහා යන්නේ I ධාරාවක්, මේක හරහා යන්නේ I ධාරාව. ආයේ මෙහෙම ගිහිල්ලා ඇවිල්ලා මේ ප්‍රතිරෝධය හරහා මේක හරහා ගලන්නේ ඒ කියන I ධාරාවම තමයි. එතකොට අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිරෝධ 6ම මොනකද කියලා? මේ ප්‍රතිරෝධ 6ම ශ්‍රේණිගතයි. අපි දන්නවා ශ්‍රේණිගත ප්‍රතිරෝධය වල සමගය ගන්නේ කොහොමද? ශ්‍රේණිගත ප්‍රතිරෝධ වල සමගය ගන්නේ මෙහෙම ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් මේක R1යි මේක R2යි කියලා ගත්තොත් මේ ප්‍රතිරෝධ දෙකෙන් කරන කාර්යම කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක අගේ අපි ගන්නේ එකතු කරලා. එහෙනම් මේ දෙකෙන් කරන කාර්යම කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක අගේ ඉන්නේ R1 ධන R2 කියලා. ඒ විදිහටම ගත්තොත් මෙතන කොහොමද කරන්නේ? මෙතන තියෙනවා සර්ව සම ප්‍රතිරෝධ 6ක්. එක ප්‍රතිරෝධයකගේ R කියන. සර්ව සම ප්‍රතිරෝධ 6ක් තියෙනවා නම් මේ 6ෙම එකතුව තමයි ගන්න වෙන්නේ. මොකද මේ 6 ශ්‍රේණිගත හින්දා. එතකොට මේකේ මේ සෙට් එකේම සමග ප්‍රතිරෝධය අපි R total කියලා ගත්තොත් සමග ප්‍රතිරෝධය එන්නේ 6යි R කියලා. මොකද සර්ව සම එකක අගේ R වන සර්ව සම ප්‍රතිරෝධ 6ක් තියෙන්නේ. මේ 6 හරහාම ගලන්නේ එකම ධාරාවක් ගලනවා කියන්නේ මේක ශ්‍රේණිගත සම්බන්ධයක්. ශ්‍රේණිගත සම්බන්ධයක සමගය ගන්න එකතුවක් විදියට. එතකොට මෙතන ප්‍රතිරෝධ 6ක් තියෙනවා. එතකොට එන්නේ අපිට 6යි R කියන. දැන් අපිට පුළුවන් මේ කෝෂයෙන් පරිපථයට ඇද ගන්නා ධාරාව හොයන්න. කොහොමද? V සමානයි IR දාලා. V කියන්නේ මොකද්ද මේකේ V කියන්නේ අපිට දීලා තියෙන Vම තමයි. I තමයි අපිට හොයන්න ඕනේ. R මොකද්ද? R කියන්නේ මේ පරිපථයේ සමගය. එහෙම නැත්නම් මේ පරිපථයේ වෙනකොට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. එහෙම නැත්නම් මේ පරිපථයේ තියෙන ප්‍රතිරෝධ සියල්ලෙන්ම කරන කාර්යම කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. එතන මේ ප්‍රතිරෝධ 6ෙන්ම කරන කාර්ය කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයේ අගේ 6යි R නම් අපිට මෙතෙන්ට දාන්න ඕන 6යි R. මෙතෙන්ට 6යි R දාන්න. 6යි R දැම්මම පස්සේ අපෙන් අහන්නේ ධාරාව I යුක්ත කරගන්න පුළුවන් I සමානයි V බෙදීම 6යි R කියලා.